යාළුවනේ කොහොමද? ඔන්න අදත් ඔයාලට අලුත් vlog එකක් අරගෙන. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමට ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න මම කලින් වීඩියෝ එකේ පොරොන්දු වුණා වගේම අදත් අලුත් vlog එකක් ගෙනාවා. අදත් ස්ටඩි vlog එකක්. ඉතින් මේ vlog එකේ තියෙන්නේ මම කොහොමද මගේ එක්සෑම් එකට රෙඩි වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ටිකටම මාත් එක්ක රැඳිලා ඉන්න. කොහොමද මම අද දවසේ මගේ පාඩම් වැඩ ටික කරන්න කියලා බලන්න. ඉතින් යාළුවනේ මං කලින් කිව්වා වගේ මං අසනීප වෙලා ඉන්නේ. ඉතින් ඒ අසනීපකමයි එතකොට නිදිමතයි කම්මැලිකමයි මේ ඔක්කොමත් එක්ක තමයි මේ vlog එක කරන්නේ. මොකද නිදිමතයි කම්මැලි අසනීපයි කියලා හිටියොත් නිකන් දවස් ගෙවනවා විතරයි. කිසිම වැඩක් කරන්න වෙන්නේ නැහැ. හැමෝනත් එක්සෑම් එකට තව ලඟ වෙනවා. එතකොට ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි. ස්ට්‍රෙස් එක ගොඩක් වැඩියෙන් පාඩම් කරන්න බෑ. මට මතක හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන කොච්චර අසනීපකම් නිදිමතකම් කම්මැලිකම් ඔක්කොම තිබ්බත් ඒ ඔක්කොම පැත්තකින් තියලා පාඩම් කරන්න. ඉතින් අද වීඩියෝ එක කරන්න හිතුවේ මොකද මම මේ විදිහට වීඩියෝ එකක් කරන ගමන් පාඩම් කරද්දි ඒක මටම ලොකු මොටිවේෂන් එකක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි වීඩියෝ කරන ගමන්ම මම අද පාඩම් වැඩ ටික කරේ. එතකොට මට කම්මැලිකමක් නැතුව හොඳ මොටිවේෂන් එකකින් මගේ අද පාඩම් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඇත්තටම දැන් අද මම පාඩම් කරන්නේ තියරි සබ්ජෙක්ට් එකක්. මේක සම්පූර්ණයෙන්ම තියරි යන සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ නිසා මම හිතුවා මේක පාඩම් කරන්න ඕනේ කියලා. මොකද මේකේ වීක් 10ක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ මේ සතියේ ඉරිද වෙනකොට ඒ වීක් 10න් වීක් අඩුම ගානේ වීක් 5ක්වත් සම්පූර්ණයෙන්ම පාඩම් කරලා ඉවර කරගන්න. මොකද පාඩම් කරගත්තොත් ලේසියෙන්ම A++ එකක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තමයි මේක. ඉතින් අපි ලෙක්චර්ත් කිව්වේ හොඳට පාඩම් කරන්න. පාඩම් කරොත් හොඳ රිසල්ට් එකකට මේකේ යන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා තමයි මේ සබ්ජෙක්ට් එක මම පාඩම් කරන්න ගත්තේ මුලින්ම. අනිත් එක තමයි ළමයි මට ඕනෙම දෙයක් අර එකපාරින් කිව්වට පස්සේ හරි බැලුවට පස්සේ හරි මතක හිටින්නේ නැහැ. සමහර ළමයි ඉන්නවා දෙයක් එකපාරින්ම මතක හිටිනවා. මට එහෙම නැහැ. මට 3-4 පාරක් හරි ඊට වඩා වැඩි පාරක් හරි පාඩම් කරලා ඒක ලියලා තමයි මතක හිටින්නේ. ඒ වගේම මට මතක හිටින අනිත් ක්‍රමය තමයි ගොඩක් මට හයියෙන් පාඩම් කරන්න. මම ගොඩක් සද්දෙන් පාඩම් කරන කෙනෙක්. මම ඒක මගේ කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා. ඉතින් එතකොට මට හොඳට මතක හිටිනවා. ඉතින් මේ මම සාමාන්‍යයෙන් මම පාඩම් කරපු කොටස සැරින් සැරේට ගොඩක් මතක් කරගන්න කෙනෙක්. දැන් මම අද පාඩම් වැඩ ටික පටන් ගන්න ඊයේ දවසේ මම පාඩම් කරපු ටික හොඳට මතක් කරගෙන ඒවා සද්දෙන් කියවලා ඊට පස්සේ අපපම කොලේකුයි පෑනුකුයි අරගෙන ඒක නෝට් ඩවුන් කරගෙන ඊට පස්සේ තමයි අද තියෙන කොටස මම පාඩම් කරන්න යන්නේ. මම එහෙම සැරින් සැරේට මම පාඩම් කරන කොටස සැරින් සැර නැවත මතක් කරගන්න කෙනෙක්. මොකද එහෙම තමයි මට හොඳටම මතක හිටින්නේ. ඉතින් මේක මගේ විදිය. සමහරුන්ට මේ ක්‍රමය හරියන්නේ නැහැ. සමහරුන්ට එක සැරේම මතක හිටිනවා. සමහරුන්ට හිතින් පාඩම් කරාට පස්සේ හොඳට මතක හිටිනවා. ඉතින් ඒක එක්කෙනාගේ විදිය. මේක මගේ විදිය. ඉතින් මම ටිකක් සද්දෙන් පාඩම් කරන කෙනෙක්. ඒ වගේම තමයි මම කොලේකුයි පෑනුකුයි අරගෙන ලියලා පාඩම් කරන්නේ. ඒ වගේම මේ
මම එකම දේ කීප සැරයක්ම පාඩම් කරනවා. එතකොට තමයි මට අර හොඳට මතක හිටින්නේ. නැත්නම් මට එකපාරින්ම මතක හිටින්නේ නැහැ ළමයි. ඉතින් ඒකත් ඔයාලට කියන්න හිතුවා. එහෙනම් ළමයි මම අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ආපහු අලුත් vlog එකක් අරගෙන ඔයාලව බලන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට hina වෙලා ඉන්න. ඒ වගේම අමතක නොකර මාව subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඔයාලා තාමත් මගේ videos බලන්න මාව subscribe නොකර නම් අනේ කරුණා කරලා මාව subscribe කරලා මට support එකක් දෙන්න කියලා ගොඩාක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට hina වෙලා ඉන්න. ඔයාලගේ හීන වෙනුවෙන් වැඩ කරන්න. එහෙනම් මං ගිහිල්ලා එනවා. ඔයාලා හැමෝටම බුත් සරණයි. bye.